සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. ඔන්න ඉතින් අද මම ඇවිල්ලා ඉන්න ලස්සන වීඩියෝ එකක් අරගෙන අද මම කියලා දෙන්න හදන්නේ කොහොමද අපේ මිදුල ලස්සන කරන්න, අපේ ගෙවත්ත ලස්සන කරගන්න ඉන්ටර්ලොක් කැට හදාගන්න කියලා ලේසිම විදිහක් තියෙනවා. ඒ වගේම මේ ඉන්ටර්ලොක් කැටේ කලර් කරගන්නේ කොහොමද හොඳ ෆිනිෂ් එකක් ගන්න. තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර වගේම අපි බලමු අද වීඩියෝ එකෙන් කොහොමද ලස්සනට ඉන්ටර්ලොක් එකක් හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නොකර වීඩියෝ එකට යන්න. අලුතෙන් ආපු කට්ටිය ඉන්නවා නම් subscribe පාරක් දාලා ඊට එහා පැත්තේ bell icon එක click කරලා තියාගන්න. එතකොට තමයි මම අලුතෙන් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට notification එකක් එන්නේ. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා ප්‍රශ්නයක් ආවොත් එහෙම පල්ලෙන් comment එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම අපි මේ බ්ලොක් එක ගැන කතා කරමු. මේ බ්ලොක් එක අඩියේ තියෙන ඉන්ටර්ලොක් එක. ඔයාලට මේක ගන්න පුළුවන් මේ ඉන්ටර්ලොක් හදන කඩේකින් ඉන්ටර්ලොක් කැට හදන තැනකින් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා ප්ලාස්ටික් වගේම ෆයිබර් විදිහට මෙන්න මේ අච්චු ගන්න පුළුවන්. මේක නම් ප්ලාස්ටික් අච්චුවක්. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් එක රුපියල් 750ක් වගේ වෙනවා. ෆයිබර් අච්චුවක් රුපියල් 1000ක් 1500ක් අතර තමයි වෙන්නේ. ඉතින් ප්ලාස්ටික් එකෙන් හොඳට වැඩක් කරගන්න පුළුවන් මෙන්න මේකෙන්. ඉස්සෙල්ලාම අපි මේකෙන් කරගන්න ඕන අපි ඉන්ටර්ලොක් එකක් හදන්න කලින් ඔයාලා දන්න ගරාජ් වලින් ගන්න පුළුවන් අපිට ලුබ්‍රිකේෂන් ඔයිල් අයින් කරන ඒවා. අන්නේ ඔයිල් ටිකක් අරගෙන අපි මෙන්න මේකේ අතුල් පැත්තේ ඔයිල් ටිකක් ගා ගන්න ඕනේ. එතකොට තමයි ඉන්ටර්ලොක් එක ගලවන්න ලේසි වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි මෙන්න මෙම ඔයිල් ටිකක් අරගෙන ඔයාලට පංච් කෑල්ලක් ගන්නත් පුළුවන්. නැත්නම් පින්සලකින් මේ වගේ ඔයිල් ටිකක් අරගෙන මෙන්න මේ විදිහට හැමතැනම ගෑවෙන විදිහට මේ ඩිසයින් එකක් තියෙන හින්දා හැමතැනම හොඳට ඔයිල් ටික ගෑවෙන්න ඕනේ. එතකොට තමයි අපේ හදන ඉන්ටර්ලොක් එකේ පළුදු නැතුව හැමතැනම ස්මූත් විදිහට ලස්සනට හදා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට හැමතැනම මේ හැම මුල්ලක්ම ඔයිල් කරගන්න ඕනේ. එතකොට තමයි අපි මේ ඉන්ටර්ලොක් එක හැදුවට පස්සේ වේලුණාට පස්සේ ගලවන්න ලේසි වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයිල් කරගත්තට පස්සේ අපි අවුවේ තියන්න ඕනේ සාමාන්‍ය විනාඩි 10ක් 15ක් වගේ. අවුවේ මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවලා තියන්න ඕනේ විනාඩි 10ක් විතර. ඊට පස්සේ බලමු මොකද්ද කරන්න කියලා. ඉතින් දැන් අපි බලමු කොහොමද අපේ මේ කොන්ක්‍රීට් මිශ්‍රණය, ඒ කියන්නේ අපේ කැටේ හදන්න කොන්ක්‍රීට් මිශ්‍රණය හදාගන්න කොහොමද කියලා බලමු. අපි මේකට යූස් කරන්නේ අපි පාවිච්චි කරන්නේ 1 2 3 කියන මිශ්‍රණ අනුපාතය. ඒ කියන්නේ කොන්ක්‍රීට් එකක් අපි මිශ්‍ර කරද්දී සිමෙන්ති කොටස් එකකුයි අන්නේ අපි යොදා ගන්න දැන් භාජනයේ මොකක් හරි සිමෙන්ති ගන්න භාජනයෙන්ම කොටස් දෙකක් වැලි ඊළඟට ඊට පස්සේ කොටස් තුනක් ගල්. ගල් වලට ඔයාලට යූස් කරන්න පුළුවන් මෙටල්, ඒ කියන්නේ කොන්ක්‍රීට් ගල් යූස් කරන්න පුළුවන්, නැත්නම් චිප් ගල් උනත් දාන්න පුළුවන් මේකට. අර කොන්ක්‍රීට් ගල් දැම්ම කියලා එහෙම කිසි අවුලක් වෙන්නේ නැහැ. හැබැයි මම ඔයාලට ක්‍රමයක් කියලා දෙනවා. අන්නේ ක්‍රමේ හරියටම කරොත් තමයි කොන්ක්‍රීට් ගල් යූස් කරලා නියමිත ෆිනිෂ් එකක් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි වැඩේට බහිමු. මෙන්න මේ භාජනය තමයි මම ගන්නෙ. මේකෙන් වැලි කොටස් 4ක් මම ගන්නවා. මං ගාව දැනට කිලෝ 2ක් තියෙනවා. මේකෙන් කිලෝ 1ක් විතර අල්ලන්නේ සිමෙන්ති. ඒ හන්ද සිමෙන්ති කිලෝ 2කින් හදන්න බලමු අපි කොහොමද මෙන්න මේ කැට කීයක් හදන්න පුළුවන්ද කියලා. මෙන්න මේ විදිහට මම ඉස්සලාම වැලි කොටස් 4ක් දාගන්න මෙතෙන්ට. හරි. ඔන්න දැන් මම වැලි කොටස් 4ක් දාගත්තා. ඊට පස්සේ අපේ සිමෙන්ති කොටස් 2 දාගමු. මම මෙතන 4ක් දාගත්තේ සිමෙන්ති කොටස් 2ක් තියෙන හින්දා අපි 1 2 3 යූස් කරන්නේ. ඒකින්ද සිමෙන්ති කොටස් 2යි වැලි කොටස් 4යි ගල් කොටස් 6ක් දාන්න ඕනේ. මම සිමෙන්ති කිලෝ 2 තියෙනවා. කිලෝ 2කින් අපි දාගමු ටික ටික. එක කොටසක් දාගත්තා. එහෙම ඊට දාගන්න ඕනේ.
කලින් පොඩ්ඩක් වැඩියෙන් දැම්මෙන්ද මෙතන සාමාන්‍ය මේ ගන්නට කෝප දෙකක් කියලා ගන්නෙ. හරි ඊට පස්සේ අපි මෙන්න මේ කවලම් කරගන්න ඕන හොඳට. හරි මේ විදිහට අපි හොඳට කවලම් කරගත්තා. කවලම් කරගෙන ඊට පස්සේ අපි කොන්ක්‍රීට් ගල් ටික දාන්න හදන්නේ. කොන්ක්‍රීට් ගල් කොටස් 6ක් දානවා අපි මෙතන. මේ විදිහට ටිකක් තුනී කරගන්න ඕනේ. තුනී කරගත්තට පස්සේ ලේසි අපිට කොන්ක්‍රීට් ගල් ටික දාන්න. මේ විදිහට අපි ගල් ටික දාගත්තා. ගල් ටික දාගත්තට පස්සේ වතුර දාන්න ඕනේ. සාමාන්‍යයෙන් මේකෙන් 4න් 3ක් වගේ අරන් මම දාගන්නම් මේ විදිහට. එළියට යන්න දෙන්න නැතුව. වතුර එළියට ගියොත් එහෙම ගලාගෙන මේ අපේ සිමෙන්ති ටික අපරාදේ. එහෙනම් මේ විදිහට 2යි 3ක් විතර මෙන්න මෙහෙම දාගන්නවා මම. 3ක් දාගෙන අනනවා. වතුර ගලාගෙන යන බලනවා. එහෙනම් ටක් ගාලා අන්නන්න ඕනේ හරියට. ඔයාලා මේ හදන ඉන්ටර්ලොක් එක කලර් කරගන්න ඕන නම් කඩේ ගන්න දෙනවා කළු කුඩු රතු කුඩු කියලා කලර්ස් දෙකක් දැනට තියෙනවා. ඔයාලට මේ විදිහට කලර්ස් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම මෙතන ග්‍රෑම් 50ක් අරන් තියෙන්නේ. ග්‍රෑම් 50 රුපියල් 40ක් වගේ වෙන්නේ. එතනින් චුට්ටක් අපි දානවා ග්‍රෑම් 20ක් වගේ වෙන්න. ග්‍රෑම් 20ක් 25ක් විතර මේ කැටයකට. මේක දානකොට අපි කොටසෙන් දැන් මෙතන මේක දාගන්නකොට අපි කොන්ක්‍රීට් එකෙන් 3 එකක් විතර අයින් කරගන්න ඕනේ. ඒ 3න් එකට තමයි අපි මෙන්න මේ කළු කුඩු ටික කවලම් කරගන්නවා. මේ ටික වෙන කරගත්තා. අපි මෙතන 3 එක තියෙනවා. මේ 3 එකට තමයි අපි කළු කුඩු ටික කවලම් කරගන්නේ. ඔයාලට මේ කළු පාට ගතිය අඩු වගේ තේරෙනවා නම් තව ටිකක් කළු කුඩු ටිකක් දාගන්න පුළුවන්. එහෙම කළා ඔයාලට ඕන ගන්න හදාගන්න පුළුවන් කලර් එක. දැන් අපි මෙතන 3 එකක් තියෙනවා. අන්නේ 3 එකයි දන්නවද? මම වෙන් කළා තියෙන 3 එකක්. අපි ඉස්සෙල්ලාම අර මම කලින් කිව්වා වගේ මේ කොන්ක්‍රීට් ගල් දානකොට අපි පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඒ කියන හැමෝම මේ ඉන්ටර්ලොක් හදද්දී එක ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමේ කරේ නැත්නම් ඒ විදිහට කරේ නැත්නම් අපේ ඉන්ටර්ලොක් එකෙන් වැඩක් නැති වෙනවා. ඒකේ ෆිනිෂින් එක හරියට එන්නේ නැහැ. ඉන්ටර්ලොක් එක සම්පූර්ණයෙන් කලර් කරන්න ඕනේ. 3 එකක් අඩිය ටික විතරක් කලර් කරාම ඇති. නැත්නම් අපරාධ වරුවට. ඊට අපි මේ අච්චුව විනාඩි 10 15ක් අවුවේ තියලා තියෙන්නේ. ඒක අරන් අපි මේ අඩියටම මෙන්න මේ 3 එකකින් අපේ අච්චුවේ 3 එකක් විතර පිරෙන්න දානවා. මෙන්න මේ විදිහට 3 එකක් විතර පුරවලා මෙන්න මේ විදිහට අච්චු අරගෙන දෙපැත්තට හොල්ලන්න ඕනේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට අපි හොල්ලා ගත්තේ නැත්නම්
යට වායු බුබුලු හිටලා ෆිනිෂිං එක අර ස්මූත් ෆිනිෂිං එක නැති වෙනවා. වායු බුබුලු හිටලා වගේ තැනින් තැන මෙන්න විදියට මම කලින් එහෙම කරපු නැති ඉන්ටර්ලොක් එකක් පෙන්නනවා නම් ඒ විදියට ස්මූත් ෆිනිෂ් එකක් අපිට ගන්න බෑ. එහෙම හෙලෙව්වේ නැත්නම් අනිවාර්යෙන් මෙන්න මේ විදියට පොඩක් වෙලා හොල්ලන්න ඕනේ. හොල්ලා ඊට පස්සේ අපේ කලර් කරපු නැති කොන්ක්‍රීට් මිශ්‍රණයෙන් ඉතුරු ටික පුරවා ගන්න ඕනේ මේ මට්ටමට එනකම්. කරන්න අපේ බ්ලොක් එකෙන් අපේ ඉන්ටර්ලොක් එක ලේසියෙන්ම ගලව ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා අපේ ඉන්ටර්ලොක් එක. කිසිම පළුද්දක් නැහැ. හොඳ ෆිනිෂිං එකක් එක්ක අපේ ඉන්ටර්ලොක් එක තියෙනවා. අපි අනිත් ඒවාත් ගලව ගමු මේ විදිහටම. මෙන්න අපේ තියෙන අපේ අඩිය පහදපු කළු පාටට හදාගත් ඉන්ටර්ලොක් එක. ආඩම පෙන්නන්න. මේකේ හොඳ ෆිනිෂ් එකක් තියෙනවා. හොඳට මැදිලා තියෙනවා. කිසිම වායු බුබුලක් හිටලා නැහැ. මෙන්න මේ විදිහට ලස්සනට හොඳ හයියට තියෙනවා මේක. ඔයාලට මෙතන පේන්න තියෙනවා පොඩ්ඩක් paludu වෙච්ච ඉන්ටර්ලොක් එකක්. මෙන්න මේ විදිහට මුළු හැම මෙන්න මේ විදිහට කැඩෙන්නේ අපි හරියට කැලැත්තුවේ නැත්නම් අපේ ඉන්ටර්ලොක් එක හදද්දී අපි ඉස්සෙල්ලාම තුන එකක් පුරවලා කලත්තනවනේ. අන්න ඒ විදිහට කැලැත්තුවේ නැත්නම් මෙන්න මේ විදිහට මුළු වලට අපේ කොන්ක්‍රීට් ගල් ටික සෙට් වෙලා අන්න ඒ මුළු ටික කැඩෙන්න ගන්නවා. අනික මේ විදිහට ලොකු වායු බුබුලු හිටිනවා. ඔයාලට ලස්සන ෆිනිෂිං එක ගන්න හම්බෙන්නේ නැහැ මේ විදිහට හරියට කැලත්ත ගත්තේ නැත්නම්. මෙන්න මෙතන තියෙනවා අපි හදාගත්ත ඉන්ටර්ලොක් එක. මේකේ කිසිම අවුලක් නැහැ. හොඳ ෆිනිෂිං එකක් තියෙනවා. මුළු කැඩිලා නැහැ. මේ විදිහට ඔයාලට හොඳ ඉන්ටර්ලොක් එකක් හදාගන්න පුළුවන්.